දෙවිඳුන්ගේ දිව්‍යමය සුව කිරීමේ ස්පර්ශය. දෙවිඳුන්ගේ දිව්‍යමය ස්පර්ශයට සුව කළ නොහැකි තරම් අඳුරු වූ සෙවණැල්ලක් හෝ සුව කළ නොහැකි තරම් දරුණු වූ රෝගාබාධයක් නොමැත. වෛද්‍ය වාර්තා අවසන් වන තැන සහ මානුෂීය ශක්තිය හීන වන තැන ශුද්ධාත්මයන්ල් වහන්සේගේ හාස්කම් සහගත මැදිහත්වීම ආරම්භ වේ. සර්වබලධාරී දෙවිඳුන්ගේ අසීමිත කරුණාව අත්දැකීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු. දේවගති දයානි ජයසේකරගේ ඇදහිලිවන්ත සේවය තුළින් අසංඛ්‍යාත ජීවිත ස්පර්ශ වී ඇත, බිඳුණු ශරීර සුවපත් වී ඇත සහ වෙහෙසටපත් ආත්මයන් නව බලාපොරොත්තුවක් ලබා ඇත. මෙය හුදෙක් සුවය ලැබීමේ පණිවිඩයක් පමණක් නොවේ, එය අදටත් හාස්කම් සිදු කරන ජීවමාන දෙවියන් වහන්සේගේ බලයට සාක්ෂියකි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඊයේත් අදත් සදාකාලයටම එකම අයුරුය. ආශ්චර්යමත් සාක්ෂිය. සහෝදර ඩේවිඩ් ප්‍රින්ස් ඇලෝෂියස් මහතා දෙඩි බඩවැල් ආශ්‍රිත රෝග තත්ත්වයකින් පීඩා විඳිමින් සිටියේය. කොලනස්කෝපි ඇතුළු වෛද්‍ය පරීක්ෂණ කිහිපයකින් පසුව වෛද්‍යවරුන් ඔහුගේ බඩවැල් වල දැඩි හානි ඇති බවත් සම්පූර්ණ අවහිරතාවක් ඇති බවත් හඳුනාගත්ත. මෙම තත්ත්වය ඉතා බරපතල වූ බැවින් මල මාර්ගය සදාකාලිකව වසා දමා මල ඉවත් කිරීම සඳහා බෑගයක් සම්බන්ධ කරන විශාල ශල්‍යකර්මයක් කිරීමට වෛද්‍යවරුන් තීරණය කළහා. ඉරින්දා දින දේවගති දයානි ජයසේකර රෝහලට පැමිණ ඔහු වෙනුවෙන් යාඥා කරමින් අභිෂේක තෙල් ආලේප කළාය. සඳුදා දින වෛද්‍යවරුන් ශල්‍යකර්මය ආරම්භ කිරීමට හෝ ශල්‍යාගාරයට ගෙන ගොස් පහළ උදරයේ විවෘත කළ අවස්ථාවේ ඔවුන් මහත් ආශ්චර්යයට පත්වී පෙර හඳුනාගෙන තිබූ අවහිරතාව සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී තිබුණි. බඩවැල් සාමාන්‍ය තත්ත්වයේ තිබූ අතර කලින් හඳුනාගත් හානි කිසිවක් දැක්නට නොලැබුණි. ඒ හේතුවෙන් සැරසුම් කළ ශල්‍යකර්මය වහාම නතර කරන ලදී. දෙවියන් වහන්සේ ආශ්චර්යයක් සිදු කළසේක. උන්වහන්සේගේ කරුණාවටත් සුව කිරීමේ බලයටත් අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. මක්නිසාද දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතයි කීවේය. ලූක් 1:37. ඇලෝසියස් මාව බඩේ අමාරුවක් කළා, ජයවර්ධන රෝවලට ඇතුළත් කරා ඔපරේෂන් එකක් තියෙනවා කියලා. ජයවර්ධන රෝවලේදී ඉන්නකොට ඔපරේෂන් තියටර් එකට දැන් පහුවෙනිදා ගන්නකොට පාස්ට් ආවා. ඇවිල්ලා මාව බ්ලෙස් කරා. බ්ලෙස් කරලා කිව්වා පාස්ට් ඔයාට කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා ඒට ඔපරේෂන් එකට යනවා, කිසි දෙයක් හිතන්න නැතුව යන්න. මම ඒ වෙලාවේ දෙයයන් වහන්සේ විතරයි මම යන්නේ හිටියේ. මට ඒ වෙලාවේ යූරින් බෑග් එකයි මලපා යන බෑග් එකයි දෙකම දාන්න ඕනේ කියලා තමයි ડોක්ටර්ස්ලා දැන් ලෑස්ති කරලා ඔක්කොම අරන් දීලා තිබුණේ. ඔපරේෂන් තියටර් එකට ගන්න පහුවෙනිදාට ගන්නවා. දැන් මගේ පාස්ට් ඇවිල්ලා යාඥා කරලා මට විනාඩි 10ක් විතර බ්ලෙස් කරලා ගියා. ඔයාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයාට මෙතනින් යාට සුව වෙනවා. ඔයා බය නැතුව යන්න ඔපරේෂන් තියටර් එකේදී ඔයා ජය ගන්නවා. ඊට පස්සේ දේවන ඔපරේෂන් තියටර් එකට ගිහලා මෙයා පාස්ට් මට බ්ලෙස් කරලා ගියාන් පස්සේ ඔපරේෂන් තියටර් එකට ගිහිල්ලා මාව ඔපරේෂන් කරනකොට මම දෙයියන්ව තමයි සීකරේ. මයි ගෝඩ් කියලා දෙයියන් හිතුවම දෙයියන් වහන්සේ ඇවිල්ලා දියවරු මාව ෂෝ කරපන් පස්සේ පුදුම වුණා. ඔපරේෂන් තියටර් එකේ බෑග් එක දාන්න තියෙන එකේ ඕපන් වෙලා කිසිම බෑග් එකක් නැතුව අද මම සුව වෙලා ඇවිල්ලා වාඩි වෙලා මම දෙයියන්ට ස්තුති කරනවා. ස්තුති වේවා. God bless you.